දැන් මොකද වෙන්නේ ඉතින් අදත් තවත් එක වීඩියෝ එකක්. අද ගිහින් දැන් මැජික් සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් මේ මැජික් සම්බන්ධ වීඩියෝ එක. හරි ඉතින් අපි මේ මැජික් එක කරන්න පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඒ ට්‍රික් එක අනුව කරන්න ඕන. සමහරු දාලා තියෙන සමහර වෙන මාත් කලින් දැම්මා. හරිද? මාත් කලින් දැම්මා. ඒකට views නැගලා තිබ්බේ නෑ. ඒක තමයි අද වීඩියෝ එකක් දාන්න යනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට මේ මොකක්ද ඒකට කියන්නේ මේ හදාගන්න TikTok වීඩියෝ එකට අප්ලෝඩ් කරොත් අම්මට හුඩු වෙන්න යනවා. views හරිද? දැන් අපි යමු මේ මොකක්ද කියලා බලන්න. ඊට කලින් මතක් කරන්න තියෙනවා මගේ channel එකට අලුත් කෙනෙක් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. පරිණොත් ලයික් එක දාන්න. මට ආදර හෙට් එකකුත් තියෙනවා. ආදර හෙට් එකකුත් තියෙනවා. හරි දැන් ආචාන්ලා ඔයාලට මේ මැජික් එක මෙහෙමයි කරන්න පුළුවන්. හරි මම ඊට කලින් පොඩි සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා සසියෝජි channel එකට. ඉතින් රැඳිලා ඉන්නවනේ ඔයාලා. හරි දැන් යමු වීඩියෝ එකට එන්න. රැඳිලා ඉන්නවා ඔයාලා. ඉතින් මික්සි ෂොප් එකේ ලකුණු කිව්වේ මරණන් ආයෙ මචං 73. අපිට කරන්නේ 73 ආවත් ඉතින් වැඩක් නැහැ බා. අපිට වැඩක් නැහැ. ටොප් අප් කරන්න. ඒ වහන කටන එක. අර ඉතින් යෝ හෙන්නටම සුපිරි. හරි. යකෝ අයියා. හරි. අම්මට ඒක කොනවශ මැච් තෝරන තැනට ඊට පස්සේ මම මේ ලකුණු කරන තැන බලන්න ඔයාලට. මෙන්න මෙතන. ඔන්න ඔතන ටච් කරන්න කස්ටම් කියන තියෙන තැන. හරිද? මම මේ ටච් කරනවා. ඊට පස්සේ ඔයාලා ටච් කරන්න ඕන. පොඩකින් නෝයිස්. යන්නවා. ඔය ක්‍රේට් කියලා තියෙන්නේ. මෙන්න මෙතන. හරියන්කෝ. මෙදින් ඉතලෙන් ඔන්න මේක. හරිද? ඊට පස්සේ ඔයාලා ටච් කරන්න ඕන. මේ මෙන්න මේ කන්ෆර්ම් උඩ එකපාර ටච් කරන්න. ඔහො. ඊට පස්සේ ඔයාලා ටච් කරන්න ඕන මෙන්න මේක උඩ එකපාර. මම ඔය විදිහට ටච් කරනවා. ඊට පස්සේ ඔයාලා ටච් කරන්න ඕන පොඩ්ඩක් ටච් කරන්න ඕන. පෙන්නන්න. තව කට්ටියට තේරෙන්නේ කොරන්ට ටච් මෙන්න මෙතන. අන්න උඩ තියෙන්නේ. අර හෝම් එකක් වගේ තියෙන අන්න ඒක උඩ එකපාර. නේද? ඔයාලා හැබැයි මුලින්ම මෙහෙම තියාගෙන ඉන්න ඕන. ඒ කියන්නේ CS රෑන්ක් හරි BR රෑන්ක් හරි මොකක් හරි රෑන්ක් එකක් තියන්න. ඊට පස්සේ ඔයාලා ටච් කරන්න ඕන. මෙන්න මෙතන. එකපාරක් ටච් කරන්න ඕන. මෙන්න මෙතන. මේක උඩ එකපාරක් ටච් කරන්න. වගේ රෑන්ක් එක මෙතන. ඉතින් එකපාරක් ටච් කරන්න ඕන. මම ඊටත් දාලා එකක් පෙන්නන්න. මෙන්න මේ ලීඩ් බෝඩ් කියන එක. ලීඩ් බෝඩ්. ඉතින් තේරෙනුත් ඉන්න. උන්ටත් එක ගන්න. මෙන්න මෙතනට. රීජන් හරි මොන රෙද්ද හරි. මෙන්න මම මේ ලකුණු කරන තුنين එකක්. මේකද මේ රීජන්ද ඒ ඕන එක ටච් කරන්න මම රීජන් කෙනෙකුට ඒ පාර ටච් කරනවා. පළවෙනි රේන් එක කන වැඩක් නැහැ. දෙකත් වැඩක් නැහැ. ගේ කිට්ටිය ඩවුන්ලෝඩ් කරන්න ඕන. එතන කිට්ටි අපිට ගමු පොරගේ. ඊට පස්සේ අපි දාගමු. මෙහෙමයි කරන්නේ මචං. මම කිව්වා. එන්නේ හරියට වීඩියෝ එකක් එයි කියලා හිතුවෙත් නෑ. ඩවුන්ලෝඩ් කරන ටික ඕනේ මම ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්න. හරි. මේක කරා ඉතින් ඉතින් හයින් හංගේ
හරි මචංලා ඊට පස්සේ වටාශ කරන්න ඕන මම මෙන්න මෙතන අපි ඉස්සෙල්ලා හැදුවන්නේ එකපාරට ටච් කරන්න ඔය විදිහට ටච් කරා හරි සේරම ගන්නේ බිග් ටෙස්ට් ඊට පස්සේ මෙතන ටච් කරන්න ඉන් රූම් ඔයාගේ ප්‍රොෆයිල් එක ගැම්ම කොහොමද ඔඩ්ඩෙන්න එපා මේ මම ඉතින් තියෙන ටික තමයි දෙන්නේ මෙන්න ඒකට ඇස්සලා යකෝ ඒක වීඩියෝ ක්ලිප් එක වීඩියෝ හදන්න තියෙනවා වෙන මහන්සියක් ගන්න යනවා ඔන්න ඔහොම තමයි මම ඉවර වෙන්නේ එනකොට අපි ගියා හැමෝටම බුදු සරණයි දෙවි විහිටයි මටත් කමෙන්ට් එකක් දාන්න එහෙම එනකොට අපි ගියා